3, 2, 1. Booster ignition. Crew of Artemis 2 now bound for the moon. හිතලා බලන්න රෑ ආසේ පායන හද නිකන් අභ්‍යවකාශ වස්තුවක් විතරක් නොවේ තිබ්බොත් කොහොමද කියලා. ඒ වෙනුවට මිනිස්සු ජීවත් වෙන වැඩ කරන පවුල් හදන අලුත්ම ශිෂ්ටාචාරයක් ගොඩනගෙන තැනක් වුණොත් මේක දැන් NASA එකේ හීනයක් විතරක් නෙවෙයි. ඔවුන්ට පැහැදිලි සැලැස්මක් කාලරාමුවක් තියෙනවා. ඒ වගේම එයාලා මේ වැඩේ පටන් අරගෙනත් ඉවරයි. ඉතින් පෘථුවියේ ඉඳන් කිලෝමීටර් ලක්ෂ 3මාරකට වඩා ඈතින් තියෙන ජීවයක් නැති මේ පහළු ලෝකෙක ස්ථිර ජනාවාසයක් හරියටම හදන්නේ කොහොමද? මේක හොලිවුඩ් ෆිල්ම් එකක්වත් කිසිම ෆැන්ටසියකුත් නෙවෙයි. ආර්ටෙමිස් කියන ප්‍රෝග්‍රෑම් එක හරහා NASA ආයතනය මේ වෙද්දිත් මිනිස් ඉතිහාසයේ දැවැන්තම ඉදිකිරීම් ව්‍යාපෘතිය දියත් කරලා හමාරයි. හැබැයි මේක ඇත්තටම ඉදි වෙන්නේ කොහොමද? මේ මෙහෙයුමෙන් NASA ආයතනය බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේකයි ගොඩක් අයට වැරදෙන තැන. හදේ බේස් එකක් හදන්න පටන් ගන්නේ ගඩොල් වලින්වත්, රොකට් වලින්වත්, රොබෝලගෙන්වත් නෙවෙයි. ඒක පටන් ගන්නේ විශ්වාසයෙන්. 1972 පස්සේ NASA ආයතනයේ එකම මිනිස්සෙක්වත් පෘථිවි කක්ෂයෙන් එහාට යවලා නැහැ. ඒ කියන්නේ අවුරුදු 50කටත් වඩා වැඩි. ඉතින් කිසිම දෙයක් ඉදි කරන්න කලින් මිනිස්සුන්ට ආයෙමත් ගැඹුරු අභ්‍යවකාශයේ ජීවත් වෙන්න පුළුවන් කියලා එයාලට ඔප්පු කරන්න වෙනවා. අන්න ඒ ඔප්පු කිරීම පටන් ගන්නේ එකම මෙහෙයුමකින්. ඒ තමයි ආර්ටිමිස් 2. ගගනගාමින් 4 දෙනෙක්. එක ඓතිහාසික ගමනක්. අවුරුදු 50කට පස්සේ මිනිස්සෙක් හදට කිට්ටු වෙන ආසන්නම දුරට ගිහින් මෙයාලා හද වටේ රවුමක් යනවා. හැබැයි මෙයාලා හදට ගොඩ බහින්නේ නැහැ. මොකද මේ මෙහෙයුම කරන්නේ නමක් හදාගන්න නෙවෙයි. මේ කරන්නේ ඔවුන්ගේ තාක්ෂණය තහවුරු කර ගැනීමයි. ඔවුන් තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන දේවල් කිහිපයක් තිබෙනවා. ගැඹුරු අභ්‍යවකාශයේ තියෙන විකිරණවලට සති ගානක් ඔරොත්තු දෙන්න මනුස්ස සිරුරකට පුළුවන්ද? ජීවිතාරක්ෂක පද්ධති ඇත්තම තත්ත්වයන් යටතේ හරියට වැඩ කරයිද? මේ කාර්ය මණ්ඩලයට ආරක්ෂිතව ආපහු එන්න පුළුවන්ද කියන කාරණා. මොකද ඇත්තම කතාව මේකයි. ආර්ටිමිස් 2 මෙහෙයුම අසාර්ථක වුණොත් අනික් සියලුම සැලසුම් එතනින් හමාරයි. මූන් බේස් එක අගහරු ගමන මේ ඔක්කොම නැවතිලා යනවා. මනුස්ස වර්ගයාගේ සමස්ත අභ්‍යවකාශ අනාගතයම රැඳිලා තියෙන්නේ මේ එක මෙහෙයුමක් මතයි. ඊළඟට එන්නේ ඉතිහාසයේ අලුතින් ලියන මෙහෙයුම. ඒ තමයි ආර්ටිමිස් 3. අවුරුදු 50කට පස්සේ මිනිස්සු ආයෙමත් හදට ගොඩ බහිනවා. හැබැයි මේක ඇපලෝ මෙහෙයුම වගේ නෙවෙයි. ගිහිල්ලා කොඩියක් හිටවලා ආපහු එන ගමනක් නෙවෙයි. මේක තමයි ඒ ස්ථීරවම නවතින්න ගන්න පළවෙනි පියවර. NASA එක මේකට තෝරගත්ත තැන නිකම්ම තෝරගත්ත තැනක් නෙවෙයි. ඒ තමයි හදේ දක්ෂිණද්‍රවය. ඇයි විශේෂයෙන්ම මේ තැන? මොකද මේ කලාපය තමයි මුළු හදේම දැනට හඳුනාගත් සුදුසුම ස්ථානය වෙන්නේ. ඉතින් ඔයාට ප්‍රශ්නයක් එයි. කවදාවත් ඉරේලිය වැටෙන්නේ නැති හැමදාම අදුරේ තියෙන ආවාට ඇතුලේ මොනවද තියෙන්නේ? මිදුණු ජලය? එහෙමත් නැත්නම් අයිස්ටොන් බිලියන ගාණක්? ගගනගාමීන්ට බොන්න වතුර? හුස්ම ගන්න ඔක්සිජන් වගේම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වෙන් කරාම ඒකෙන් හදාගන්න පුළුවන් රොකට් ඉන්ධන. ඒ නිසා හදේ දක්ෂිණද්‍රවය කියන්නේ බේස් එකක් හදන්න තියෙන හොඳම තැන විතරක් නෙවෙයි. සමහර විට තියෙන එකම තැන වෙන්නත් පුළුවන්. මෙන්න මේ කොටස් ගැන තමයි ගොඩක් අය කතා කරන්නේ නැත්තේ. ඇත්තම කිව්වොත් මේ සැලැස්මේ වැදගත්ම කොටස වෙන්නේත් මේකයි. NASA ආයතනය මුලින්ම හදන්නේ මූන් බේස් එකක් නෙවෙයි. බේස් එක හදන්න කලින් එයාලා අභ්‍යවකාශයේ වෙනත් දෙයක් ඉදි කරනවා. එය හද වටා කක්ෂගත වෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක්. මෙය මූන් ගේට්වේ එකක් ලෙස හඳුන්වනවා. හිතන්න මේ ගේට්වේ එක ලෝකේ තියෙන දියුණුම පිට් ස්ටොප් එකක් විදිහට ගගනගාමීන්ට විවේක ගන්න, උපකරණ හුවමාරු කරගන්න, ඉදිරියේදී යන සෑම මෙහෙයුමක්ම ලාභදායක වගේම ආරක්ෂිත කරන ස්ථීර හබ් එකක් වගේ ගේට්වේ එකක් කියලා. නැත්නම් හදට යන සෑම ගමනක්ම පටන් ගන්න වෙන්නේ මුල ඉඳලමයි. හැබැයි ගේට්වේ එකක් තිබ්බොත් මෙහෙයුම් නැවත නැවතත් පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා. ආර්ටිමිස් 4 මෙහෙයුමත් සමග මේ ගේට්වේ එකේ ඉදිකිරීම ආරම්භ වෙනවා.
ඒක හැදුවට පස්සේ අනිත් හැමදේම වේගවත් වෙනවා. හරි, දැන් ගේට්වේ එක හදලා අවසන්. ඊළඟට මොකද වෙන්නේ? දැන් තමයි ඇත්තම ඉදිකිරීම පටන් ගන්නේ. හැබැයි මේකට මිනිස්සු නෙමෙයි මුලින්ම යන්නේ. මුලින්ම යන්නේ රොබෝලා. ඕන් කරන්නේ ගොඩ බහින්න පුළුවන් ආරක්ෂිතම කලාප හොයලා සිතියම් ගත කරන එක. කක්ෂයේ ඉදන් හදමතු පිටට ඉදිකිරීම අමුද්‍රව්‍ය අරන් එන එක. හදේ තියෙන පස්. ඒ කියන්නේ රොගොලිත් පාවිච්චි කරලා ත්‍රිමාන මුද්‍රණයෙන් මූලික ගොඩනැගිලි හදන එක සහ ගගනගාමින් එහි පය තියන්න කලින් සෝලා පැනල් සහ විදුලි බල පද්ධති සවි කරන එක. ඊට පස්සේ තමයි ගගනගාමීන් එන්නේ. මුලින් සති ගානකට, ඊට පස්සේ මාස ගානකට, අන්තිමට ස්ථීරවම එතනින් එහාට යන හැම මෙහෙයුමකින්ම අලුත් දේවල් එකතු වෙනවා. තවත් වාසස්ථාන, වඩා හොඳ විකිරණ ආවරණ, ආරක්ෂාව වෙනුවෙන් හදේ පෘෂ්ඨය යටින් හදන උමන් මාර්ග. මේක එකපාර වෙන දෙයක් නෙවෙයි. දශකයක් පුරාවට හිමීට පියවරෙන් පියවර සිද්ධ වෙන දැවැත්ත ඉදිකිරීමක්. අපි ඇත්තටම බැලුවොත් හද කියන්නේ ඔයාව මරන්නම බලන් ඉන්න තැනක්. මොකද ඒ කිසිම වායුගෝලයක් නෑ. හුස්ම ගන්න වාතය නෑ. උෂ්ණත්වයේ ඉරේලිය වැටෙද්දී ධන සෙල්සියස් අංශක 127කට ආසන්න වෙනවා. අදුරු වෙද්දී ඍණ සෙල්සියස් අංශක 173කට ආසන්න අගයක් ගන්නවා. විකිරණ නැවැත්වීමට චුම්බක ශේෂ්ත්‍රයක් නැති නිසා නොකඩවා කොස්මික් විකිරණවලට මුහුණ දෙන්න වෙනවා. ඊළඟට හදේ දූවිලි. මේ දූවිලි ඇහැට පේන්නේ නෑ. දැලිපිහියක් වගේ මුවහත්. ඒ වගේම හැම තැනටම විහිදෙනවා. ඉතින් ජීවයක් පවතින්න කොහෙත්ම සුදුසු නැති මේ වගේ තැනක ජීවත් වෙන්නේ කොහොමද? වාතය උෂ්ණත්වය සහ පීඩනය කෘත්‍රිමව පාලනය කරන සීල් කරපු කුටිවලින් මේකට උත්තර හොයනවා. ඒ පාෂාණම විකිරණවලට එරෙහිව පලියක් විදියට පාවිච්චි කරන්න හද මතු පිටින් යටට බංකර හදනවා. දූවිලි විකිරණ සහ අධික උෂ්ණත්ව වෙනස්වීම් වලින් ආරක්ෂාව දෙන අභ්‍යවකාශ ඇදුම් නිර්මාණය කරනවා. ඒ වගේම වතුර, වාතය සහ අපද්‍රව්‍ය කිසිම දෙයක් අපතේ නොයවා ආයෙත් පරිභෝජනයට ගන්නවා. මේ සදේ දූවිලි ප්‍රශ්නම විසඳගන්න විතරක් අවුරුදු ගානක් යාවී. ඒවා හැම දෙයකම ඇලෙනවා. උපකරණ ඇතුළට යනවා. පෙනහළුවලට හානි කරනවා. ඒක නිසා හදේ ජීවත් වෙනවා කියන්නේ නිකම්ම නිකන් තාක්ෂණික අභියෝගයක් නෙවෙයි. ඒක විද්‍යාත්මක අභියෝගයක්. මනෝවිද්‍යාත්මක අභියෝගයක්. ඉතින් මේ සේරම දේවල් ඇත්තටම වෙන්නේ කවද්ද? 2020 දශකයේ අගභාගයේදී පළවෙනි වතාවට මිනිස්සු ආයෙමත් හදට යනවා. දවස් ගානක ඉදන් සති ගානක් වෙනකම් කෙටිකාලීනව එහි ඉදලා දත්ත එකතු කරලා පද්ධති පරීක්ෂා කරනවා. 2030 දශකයේ මුල් භාගයේදී ගේට්වේ මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම ආරම්භ කරනවා. මෙහෙයුම් කාලය සති ගණන් මාස ගණන් දික් වෙනවා. පළවෙනි ස්ථීර රොබෝටික් අවුට්පෝස්ට් එක ඉදි වෙනවා. 2030 දශකයේ මැද සහ අගභාගයේ වෙද්දී හදමතු පිට පළවෙනි අර්ධ ස්ථීර මානව ජනාවාසය හැදෙනවා. කාර්ය මණ්ඩලය මාරුවෙන් මාරුවට ගිහින් හදේ වැඩ කරනවා. එතනින් එහාට අඛණ්ඩව මිනිස්සු ජීවත් වෙන නියමලෝන කොලනි එකක් බිහි වෙනවා. මේ වැඩේ පරක්කු වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ඔව්. මිනිස්සු හිතනවට වඩා මේක අමාරු වෙයිද? පැහැදිලිවම ඔව්. හැබැයි ඉලක්කය දැන් තාවුරු වෙලා ඉවරයි. ඒ ගමන දැනටමත් පටන් අරගෙනත් හමාරයි. ඔයා දැන් හිතනවා ඇති ඇයි ඩොලර් බිලියන ගාණක් හද වෙනුවෙන් නාස්ති කරන්නේ? මොකද විද්‍යාඥයන්ගේ අවසාන ගමනාන්තය හද නෙවෙයි. හද කියන්නේ විද්‍යාඥයන්ගේ පුහුණු පිටියක් විතරයි. හදේ ජීවත් වෙන්න හදන හැම තාක්ෂණයක්ම ඊළඟට අගාරු ගමනට පාවිච්චි කරනවා. හැම ජීවිත ආරක්ෂක පද්ධතියක්ම, හැම වාසස්ථානයක්ම, කෑම හදන හැම ක්‍රමයක්ම මුලින්ම පරීක්ෂා කරන්නේ හදේ. ඊට පස්සේ අගාරුට. මේ මූන් බේස් එක නියෝජනය කරන්නේ අභ්‍යවකාශ ගවේෂණයට වඩා ගොඩක් ලොකු දෙයක්. එය මිනිස්සුන්ට ග්‍රහලෝක කිහිපයක ජීවත් වෙන බහුග්‍රාහක ජීවියෙක් බව ඔප්පු කිරීමයි. මේක හරියට ඉන්ෂුරන්ස් එකක් වගේ. අපි මෙතෙක් කල් හදපු හැම දෙයකටම සහ මිනිස් ශිෂ්ටාචාරයට බැරි වෙලාවත් පෘථුවියේ ජීවය වද වෙලා යන මට්ටමේ අනතුරක් කවදා හරි ආවොත් මිනිස් ශිෂ්ටාචාරයේ ඉතුරු ටික ලියවෙන්නේ වෙනත් ග්‍රහලෝකයක. මේ සේරගෙම තියෙන පුදුම සහගතම දේ
මිනිස් වර්ගයා තවත් අලුත් පරිච්ඡේදයකට යන පළවෙනි පියවරක් පමණයි. ඉතින් අපි අද වීඩියෝ එකේ අවසානයට ආවා. ඔයා අද මේ වීඩියෝ එකෙන් මොනවාරි අලුත් දෙයක් දැනගත්ත කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරලා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතන කෙනෙක්ට ෂෙයා කරලා තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආරාධනා කරනවත් සමග අදට අපි සමුගන්නවා.